මම මේ කතා කරන්නේ දෙමව්පියෝ වෙනුවෙන්. ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට යන දරුවන්ගේ දෙමව්පියෝ වෙනුවෙන්. හැම දෙමව්පියෙක්ම කැමතියි තමන්ට ලැබුණට වඩා ටිකක් හරි වැඩි දෙයක් තමන්ගේ දරුවට ලබා දෙන්න. අධ්‍යාපනය පැතින් ගත්තත් ඒක එහෙම තමයි. ඉතින් සමහර දෙමව්පියෝන්ගේ කතා ඇහුවහම මට තේරෙනවා සමහර ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තමන්ගේ ජොබ් එක හරියට කරන්නේ නැහැ. සමහර ටීචර්ස්ලා තමන්ගේ ජොබ් එක හරියට කරන්නේ නැහැ. ඔය ප්‍රශ්න නිසා ලංකාවේ දෙමව්පියෝ සෑහෙන මානසිකව වැටිලා ඉන්නවා. ඒ දෙමව්පියෝ මානසිකව වැටුණටත් වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉදිරියට. මොකද අපේ අනාගතේ බාරගන්න ඉන්නේ ඒ දරුවෝ. දැන් අද ඕගොල්ලන් බිස්නස් එකක් විදිහට මේ වැඩේ කරගෙන ගියාට දවසක ඒ ළමයි අනාථ වෙන්න පුළුවන්. ඒ ළමයින්ට හරි අධ්‍යාපනයක් නොලැබුණොත්. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ අධ්‍යාපනය හරියට ලැබෙන්නේ නැත්තම්. ඒක ඔයත් මමත් හොඳට දන්න දෙයක්නේ. ඉතින් ඔය ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල මැනේජ්මන්ට් එකට මට කියන්න තියෙන්නේ ඔයාලා සෙල්ලම් කරන්නේ අහිංසක දෙමව්පියන්ගේ හීන අහිංසක දරුවන්ගේ අනාගතය එක්ක. ඒක නිසා කවදාවත් ඒ වගේ චීප් වැඩ මොකද මම බිලීව් කරන දෙයක් තමයි අපි හම්බ කරන හැම සතෙක්ටම අපි වග වෙන්න ඕනේ. ස්පෙෂලි ඒ සල්ලි අමාරුවෙන් මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරන අම්මෙක්ගේ තාත්තෙක්ගේ සල්ලි වෙනකොට. ඉතින් ඒක නිසා ඔය ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල තියෙන සමහර ප්‍රශ්න අපිට එලිපිට කතා කරන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. ඒවා හැදෙන්නේ නැත්තම් දෙමව්පිය වෙනුවෙන් මම ඒවා කතා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා.